ජේසු පිහිටයි. මම ශැරොන් අදත් ඕගොල්ලොත් එක්ක එකතු වෙන්නේ House of Restoration International Church එකෙන්. මම අදත් ඕගොල්ලොත් එක්ක පොඩි දෙයක් බෙදා ගන්න හිතුවා. හැබැයි ඒක ඔයාලගේ ජීවිතේට ගොඩක් වටිනාකමක් ගෙන දෙයි කියලා මම හිතනවා. අද මම කතා කරන්න යන්නේ ලුණු ගැන. ලුණු හැමෝම අහලා තියෙනවනේ. ලුණු හැමෝම දැකලා තියෙනවා. ලුණු වල රස හැමෝම බලලා තියෙනවා. අපේ අම්මලා නේද? ව්‍යංජන රසවත් කරගන්න ඕනම කෑමක් බීමක් රසවත් කරගන්න මේ ලුණු ප්‍රමාණයට පාවිච්චි කරනවා. ඉතින් හැම ගෙදරකම ලුණු තියෙනවා. ඒ වගේම ලුණු පාවිච්චි කරන්නේ කෑම රස කිරීමට පමණක් නෙමෙයි. විස බීජ නාශකයක් විදියට ලුණු පාවිච්චි කරනවා. ඒ වගේම පිරිසිදු කාරකයක් විදියට පාවිච්චි කරනවා නේද? ඒ වගේම සමහර රෝග හැදුනහමත් අපි ලුණු වතුර පාවිච්චි කරනවා. උගුරේ ආසාද නැති වුනහම අපි ලුණු වතුරෙන් උගුර හොදනවා. සමේ ආසාද නැතුනහම ලුණු වලින් අපි හොදනවා. ඒ වගේම සමහර භාණ්ඩ පිරිසිදු කරන්න නේද? ස්ක්‍රබ් එකක් විදියටත් මේ ලුණු පාවිච්චි කරනවා. ඉතින් මේ ලුණු වල ගොඩක් අපි හැමෝම පාවිච්චි කරන්නේ ඇයි? මේකේ තියෙන ලුණු රසය ඒ වගේම මේකේ තියෙන ගුණාංග නිසා. අපි බලමු ස්වාමින් වහන්සේ ලුණු කිව්වේ කාටද කියලා. සුද්ධ මතෙව් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ මෙහෙම කියනවා. නුඹලා පොළවේ ලුණුය. නුමුත් ලුණු වල රස නැති වුනොත් ඒවා කුමකින් රස කරනු ලබන්නේද? එතෙන් පටන් ඒවා පිටත දමනු ලබන්නටද මනුෂ්‍යයන්ගේ පයින් පාගනු ලබන්නටද මිස අන් කිසිවකට නොවටන්නේය. ඔව් ලුණු වල ලුණු රස නැත්තම් හැමෝම මොනවද කරන්නේ? ලුණු ටික පාගලා දානවා. ලුණු විතරක් නෙමෙයි පාගලා දාන්නේ. ඔයාගේ මගේ ජීවිතේ රසවත්කමක් නැත්තම් වටිනාකමක් නැත්තම් මමයි ඔයයි ලුණු වගේ පයට පෑගින්න වෙනවා. වටිනාකමක් හරි රසවත්කමක් ඔයාගේ මගේ ජීවිතේ නැත්තම්. එහෙනම් මටයි ඔයාටයි වගකීමක් තියෙනවා. ලුණු වල ලුණු රසය වගේම මගේ ඔයාගේ ජීවිතේටත් ඒ ලුණු රස ඇති කරගන්න. ස්වාමින් වහන්සේගේ දරුවන්ට තමයි ස්වාමින් වහන්සේ පොළවේ ලුණු කියලා. එහෙනම් මේ පොළවේ ලුණු කියන්නේ මේ පොළව රසවත් කරන්න ස්වාමින් වහන්සේ මාවයි ඔයාවයි තමයි පාවිච්චි කරන්නේ. අනිත් අයගේ ජීවිත රසවත් කරන්නත් ස්වාමින් වහන්සේ මාවයි ඔයාවයි තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් අපි බලමු. එතකොට මම කිව්වා දැන් ස්වාමින් වහන්සේ අපි දැනගන්න ඕන අපේ ජීවිතේට. එහෙම නැති වුණොත් අපිට ලුණු වගේ රසකාරකයක් වෙන්න අමාරුයි. මේ දෙවියන් වහන්සේ ඕන කෙනෙකුට අදාහ ගන්න පුළුවන්. ඔයාට පෞද්ගලික මේ ස්වාමින් වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. මම කොච්චර කිව්වත් ඔයා මේ දෙවියන් වහන්සේ ඔයාගේ ජීවිතයට පිළිගන්නේ නැති තාක්කල් මේ ස්වාමින් වහන්සේගේ රසය ඔයාගේ ජීවිතයට ඇඩ් කරගන්න අමාරුයි. එකතු කරගන්න අමාරුයි. එහෙනම් ඊටාම සරලයි මේක ඔයත් අත්දැකලා බලන්න. අද ස්වාමින් වහන්සේ අපිට දීලා තියෙන ඇස් දෙක. හැබැයි ඇස් මොනවාද වෙලා තින්නේ? ඇස් වැහිලා. ඇස් අන්ධ වෙලා. ඇස් තිබුණට හරි දේ පේන්නේ නැහැ. අපි හරි දේ දකින්නේ නැහැ. ඉතින් ඔයාටයි මටයි වගකීමක් තියෙනවා හරි දේ මොකද්ද? හරි මොකද්ද? හරි කෙනා කවුද? සත්‍ය සොයාගෙන යන්න අපිට වැටහීමක් ආවට පස්සෙවත් අපි වෙර දරන්න ඕන. ඉතින් මේ සත්‍ය මට කියන්න පුළුවන්. හැබැයි මේ සත්‍ය ඔයා පිළිගන්න ඕන. ඒ සත්‍ය ඇත්තද කියලා ඔයාගේ ජීවිතේ ඔයා අත්දකින්න ඕන. එහෙනම් මේ ජේසුස් වහන්සේව සොයන්න මේ ජේසුස් වහන්සේව දකින්න ඕන නම් ඔයා මේ ජේසුස් වහන්සේ ඉස්සෙල්ලම පිළිගන්න. ඒ වගේම අපේ කන් දෙකක් අපිට දීලා තිනවා. අපි ගොඩාක් පුරුදු වෙලා තින්නේ පොඩි කාලේ ඉඳන් ලෝකේ දේවල් සොයන්න. ඉතින් අපිට ඇත්ත ඇහෙන එක වසන් වෙලා. අපේ කන් අගුල් වැටිලා. ඉතින් ඔයාටයි මටයි උනන්දුවක් තියෙන්න ඕන මොකද්ද මේ සත්‍ය? කවුද මේ ජේසුස් වහන්සේ? කොහොමද මම මේ ජේසුස් වහන්සේ ගැන දැනගන්නේ? අද කාලේ තාමත් ලේසි. ඕන තරම් ගුරුවරු ඉන්නවා. හැබැයි සැබෑ ගුරුවරයා තෝරා ගැනීමත් ඔයා සතු වගකීමක් වෙනවා. දෙවියන් වහන්සේ ගැන හරියට කියලා දෙන කෙනා තමයි ඔයා තෝරගන්න ඕන. ස්වාමින් වහන්සේ ගැන හරියටම කතා කරන්නේ මේ බයිබලේ. ඉතින් ඔයා මේ බයිබලේ කියවන්න උත්සාහ කරන්න, ස්වාමින් වහන්සේට යාඥා කරන්න. ඔයා ස්වාමින් වහන්සේ ඔයාට මඟ පෙන්නයි ජීවිතේ හරි ගුරුවරයා, හරි ආත්මික සභාව කවුද කියලා ස්වාමින් වහන්සේ ඔයාට මඟ පෙන්නයි. ඒ වගේම අපිට කන් දෙකක් දීලා තියෙනවා වගේම අපිට එක කටක් දීලා තිනවා. එක කටක් දීලා තින්නේ අඩුවෙන් කතා කරන්න. කන් දෙකක් දීලා තියෙන්නේ වැඩියෙන් ඇහුම්කන් දෙන්න. ඉතින් ඒක නිසා අද ගොඩක් මිනිස්සු මේ කට පාවිච්චි කරන්නේ මිනිස්සුන්ව වටන්න, මිනිස්සුන්ව විනාශයට පත් කරන්න. එක්කෝ නැත්තම් අද ගොඩක් අන්ධකාරයේ ක්‍රියාවල් තියෙනව නේද? එක එක ඇදිහිලි ක්‍රම තියෙනවා. ඒ ඔස්සේ ගිහිල්ලා ඒගොල්ලෝ මොනවාද කරන්නේ? මතුරලා මන්තර කියලා තව මිනිස්සෙගේ විනාශය ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් මේ කට දුන්නේ මිනිස්සෙක් විනාශ කරන්නද? ස්වාමින් වහන්සේ මිනිස්සෙක්
ගොඩනගන්නද එහෙම නැත්නම් ඒ විනාශයෙන් මේ මිනිස්සයා එළියට ගේන්නද මේව ඔයා පොඩ්ඩක් හොඳට හිතලා බලන්න. ඒ වගේම තමයි ස්වාමින් වහන්සේත් එක්ක ජීවිතේ ගත කරද්දී ඔයාට ලුණු වලින් ඔයාගේ ජීවිතේ පවිත්‍ර කරනා වගේ ලුණු වලින් ඔයාගේ ජීවිතය රස කරනවා වගේ ඒ ඔයාගේ ඇතුළාන්තයේ තියෙන යම් කහට පැල්ලම් ඒ කියන්නේ පරණ පුරුදු වෙන්න පුළුවන් යම් කිසි අබ්බැහිකම් වෙන්න පුළුවන් ඔයාට අතහැර ගන්න බැරි සමහර ඔයාගේ පුරුදු වෙන්න පුළුවන් ඕනෑම ඔයාට හිතෙන දෙයක් ඔයාගේ ජීවිතයට අනවශ්‍යයි කියලා හිතෙන හැම දෙයක් ඔයාට තනියෙන් අයින් කරගන්න බැරි වෙන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ජේසුස් වහන්සේට ඔයාට අනිවාර්යෙන් උදව් කරන්න පුළුවන්. ඔයාගේ තිත්තකම් වේවා, ඔයාගේ කහටකම් වේවා, ඔයාගේ ඇතුළාන්තයේ කඩු කිනිසි වගේ තියෙන දේවල් වෙන්න පුළුවන්, ඉරිසියාකම වෙන්න පුළුවන්, ඔයාගේ උඩඟුකම වෙන්න පුළුවන්. ඔයාගේ ඕනම අධර්මිෂ්ඨ ක්‍රියාවක් වෙන්න පුළුවන්. ඔයාට හැඩ ගැහෙන්න ඕන නමුත් ඔයාට හැඩ ගැහෙන්න අමාරු. එහෙනම් මේ කියන ජේසුස් වහන්සේ ළඟට එන්න. ඒ ස්වාමින් වහන්සේ ලුණු වලින් යම් යම් අනිත් දේවල් පවිත්‍ර කරන වගේ ස්වාමින් වහන්සේ වගේ ජීවිතයට ඇතුල් කරගත්තාම අනිවාර්යයෙන්ම මේ කියන අපවිත්‍රකම් අයින් කරගන්න ඔයාට ඒ ස්වාමින් වහන්සේ අනිවාර්යයෙන්ම උදව් වෙනවා. අද දෙවියන් වහන්සේ අදහගත්තු අද දෙවියන් වහන්සේත් එක්ක මේ පොළවේ ජීවිතය ගත කරන සමහර දරුවෝ ඇබ්බැහිකම් වල හිටපු දරුවෝ අපවිත්‍රකමේ හිටපු දරුවෝ අනාචාරයේ හිටපු දරුවෝ යම් යම් ඇබ්බැහි වීම් වලට ගොදුරු වෙච්ච දරුවෝ ස්වාමින් වහන්සේගේ ප්‍රේමය තුල අද උන්ට උදව් කරලා තිනවා ඔවුන්ගේ ජීවිතේ වටිනා භාජනයක් කරගන්න. ඔවුන්ගේ ජීවිතේ ස්වාමින් වහන්සේ වටිනාකමක් දීලා තිනවා. ඉතින් ඔයාටත් එහෙම යම් කාරණාවක් තීද කාටවත් කියන්න බැරි කාරණා ඔයාගේ ඇතුළාන්තයේ හිර වෙලා තීද ඔයා යම් පීඩා තුල යනවද ප්‍රශ්න තුල යනවද ඔයා අසරණකමක් දැනවද ඔයාට පවුල තුල වේවා රැකියාව තුල වේවා ඔයාට සමාජයේ ඕනෑම තැනක වටිනාකමක් දෙන්නේ නැද්ද? මිනිස්යන්ගේ ප්‍රසාදයක් නැද්ද? මිනිස්සු ආව සුළු කරනවද? එහෙනම් මේ දෙවියන් වහන්සේ වගේ ජීවිතයට එකතු කරගෙන බලන්න. ඒ ස්වාමින් වහන්සේ ලුණු වලට රස ඇඩ් කරලා තින වගේ එකතු කරලා තින වගේ අනිවාර්යයෙන් මේ ස්වාමින් වහන්සේට ඔයාට වටිනාකම් එකතු කරන්න පුළුවන්. ඉතින් මේකට යම්කිසි කාලයක් යයි ස්වාමින් වහන්සේ තුල ඔයා කීකරුකමෙන් ඒ ස්වාමින් වහන්සේ කියන විදියට ඔයාගේ ජීවිතේ හැඩගා ගන්න සූදානම් නම් ඒ දෙවියන් වහන්සේට ඔයාව අනිවාර්යයෙන්ම වෙනස් කරන්න පුළුවන්. මේ ස්වාමින් වහන්සේ හැමෝටම පුදුම ලෙස ප්‍රේම කරන දෙවියන් වහන්සේ. ඔයා වරදක් ඔයාගේ අතින් වුණා කියලා, ඔයා වරදක් කරමින් ඉන්නවා කියලා කමක් නැහැ. ඔයාට ස්වාමින් වහන්සේ ළඟට එන්න හිතක් තියෙනවා. ස්වාමින් වහන්සේ තුල පසුතැවිලි වෙන්න හදවතක් තියෙනවා. ඒ දෙවියන් වහන්සේ ලුණු වගේ ඔයාගේ ජීවිතේ රසවත් කරන්න ඉතාමත් ආදරෙන් බලන් ඉන්නවා. දැන් බලන්නකො සමහර මිනිස්සු මේ කටින් මොනවද කියන්නේ ගොඩක් බොරු. එක්ක කටින් මිනිස්සුන්ව පාව දීලා එක්ක කටින් මිනිස්සුන්ගේට නපුර ප්‍රාර්ථනා කළා. මේ වගේ හොඳට ඉන්න මිනිස්සුන්ටත් අයහපත ප්‍රාර්ථනා කළා. නමුත් මේ දෙවියන් වහන්සේට ඔයාගේ ඇස හරි දේ දකින්න, ඔයාගේ කන හරි දේ අහන්න, ඔයාගේ කට විනාශයට යන මිනිසුන්ව ගොඩනගන්න අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා කොයි ලෝකේ කොතන වැරද්ද වුණත් ඔයාට මුලින්ම හෘද සාක්ෂියක් තියෙනවා. ඒ වගේම ස්වාමින් වහන්සේත් එක්ක එකතු වෙලා ජීවිතය ගත කරද්දී ඔයාගේ වැරදි, ඔයාගේ අඩුපාඩුකම් ස්වාමින් වහන්සේ තුල ඔයාට ගොඩනගා ගන්න පුළුවන්. සර්ව සම්පූර්ණ මිනිසු කොහෙවත් නැහැනේ. හැබැයි ස්වාමින් වහන්සේට පුළුවන් ඔයාව සර්ව සම්පූර්ණ කරන්න. ඔයාගේ දුර්වලතන හදන්න. ඔයාගේ තිත්තකම අරින්න. ඔයාට යවා ගන්න බැරි පැල්ලම අයින් කරන්න. ඔයා මේ ජේසුස් වහන්සේට ඉඩ දෙනවා නම් ඒ ජේසුස් වහන්සේ ඉතාමත් ආදරෙන් බලන් ඉන්නෝ ඔයාට වටිනාකමක් දෙන්න. ස්වාමින් වහන්සේගේ දරුවෝ තුල ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ විනාශයට යන සෙනග ස්වාමින් වහන්සේ තුලට ගෙනල්ලා උන්ට අලංකාර ජීවිත දෙන්න. ස්වාමින් වහන්සේ තුල අපි ඉරිසියා වෙන්න නරකයි. ඔයා උනත් මං උනත් විනාශයට යන ජීවිත දකිනවා නම් ඔයාටයි මටයි වගකීමක් තියෙන්න ඕන මේ යන දරුවා විනාශයෙන් වළක්ව ගන්න. ඒක තමයි දෙවියන් වහන්සේගෙත් එකම කැමැත්ත. ඉතින් ලුණු හැම ගෙදරකම තියෙනවා. නේද? ඉතින් දෙවියන් වහන්සේගේ කැමැත්තත් මේ හැම ගෙදරකම අඩුම ගානේ එක්කෙනෙක්වත් දෙවියන් වහන්සේ දන්න කෙනෙක් ඉන්න ඕන. මොකද ස්වාමින් වහන්සේ පොරොන්දුවක් දීලා තිනවා පවුලේ එක්කෙනෙක් ගැලෙවුවොත් ස්වාමින් වහන්සේ මුළු පවුලම ගලවනවා කියලා. ඉතින් බලන්නකෝ මේ පොරොන්දුව. ඉතින් ඔයා දෙවියන් වහන්සේගේ එක පවුලක එක්කෙනෙක් ඉන්නවා නම් ඒ ස්වාමින් වහන්සේ අනිවාර්යයෙන්ම පවුලේ අනිත් අය ඒ පොරොන්දුවේ විදියටම ගලවනවා. එහෙනම් ඔයා ස්වාමින් වහන්සේ තුල ආවට පස්සේ ස්වාමින් වහන්සේ ඔයාව ලස්සන වටිනා අලංකාර
මාලයක් කරනවා. වටිනා මාලයක් කවුරුත් දාන්න කැමතිනේ. එහෙනම් මිනිස්සු ඔයාව හොයාගෙන එනවා. ඒ වගේම ඔයාගේ කට ස්වාමින් වහන්සේ පාවිච්චි කරනවා අනිත් මිනිස්සුන්ව ගොඩනගන්න. ඔයාගේ ඇස ස්වාමින් වහන්සේ පාවිච්චි කරනවා විනාශයට යන මිනිස්සුන්ව දකින්න. ඔයාගේ කන පාවිච්චි කරනවා ස්වාමින් වහන්සේ හරි දේ අසමින් අනිත් අයටත් ඔයාගේ කට පාවිච්චි කරලා හරි දේ කියන්න. මේ වගේ ඔයාව ඉස්සෙල්ලා ස්වාමින් වහන්සේ ලස්සන කරලා අලංකාර කරලා ලුණු වගේ රස කාරකයක් කරලා ස්වාමින් වහන්සේ ඔයාව පාවිච්චි කරන අනිත් අයගේ ජීවිත ආලෝක කරන්න. එතකොට බලන්නකො අන්ධකාරේ තීන තැනක ඔයා ඉටිපන්දමක් හරි පහනක් පත්තු කරොත් එතන ආලෝකය ඇති වෙනවා. ඉතින් දෙවියන් වහන්සේ ඔයාව ඉස්සෙල්ලා අතට අරගෙන ඉස්සෙල්ලා ඔයාගේ අඩුපාඩුකම් දුර්වලකම් හදලා ඔයාව ලස්සන කරලා එතකොට ඔයාව වටිනාකම් වලින් පලන්දනවා. පලන්දලා ඔයාව හංගලා කවදාවත් තියන්නේ ඔයා අපි අර පහනක් ඉටිපන්දමක් උඩක තියනා වගේ මුළු ලෝකෙටම පලාතටම ආලෝකය විහිදුවන්න ඔයාව ස්වාමින් වහන්සේ උඩට උස්සලා තියෙනවා. එතකොට ඔයාව හැමෝටම පේන්න ගන්නවා. ඔයාගේ ආලෝකය නිසා ස්වාමින් වහන්සේව හොයන්න පටන් ගන්නවා. එදා දැකපු මිනිස්සු ඔයාව හොයනවා. මේ එදා හිටිය කෙනා කොහොමද අද වෙනස් වුනේ? කොහොමද මෙයාගේ චරිතය වෙනස් වුනේ? කොහොමද මෙයා මේ තැනට ආවේ කියනක එයා හොයන්න ගන්නවා. ඒක තමයි ස්වාමින් වහන්සේටත් ඕන කරන්නේ. ඔයාගේ ජීවිතෙන් යම් කෙනෙක්ට බලපෑමක් වෙනවද? ඒ මිනිසයා ඔයාගේ වෙනස හොයන්න, රහස හොයන්න පෙළඹෙනවා. එතකොට අන්න එදාට ඔයාට කතාවක් තියෙනවා කියන්න. මම වෙනස් වුනේ මේ ජේසුස් වහන්සේ නිසා. ඉතින් ඒ කතාව ඔයාටත් කතාවක් කරගන්න නම් අනිවාර්යයෙන්ම මේ ජේසුස් වහන්සේ අදාහගත්තොත් ඔයාටත් තියෙනවා තව කෙනෙකුට කියන කතාවක්. ඉතින් අපිට කතා කියන්න පුළුවන් හැබැයි ඒක අපි අත්දකින්න ඕන. මම ටොෆියක් කාලා ඒක කොච්චර මේ රසයි කිව්වත් ඔයා ඒ ටොෆි එක කනකම් ඔයා දන්නේ නැහැ ඒ ටොෆි එකේ රස මොකද්ද කියලා. ඔයාට ඇසීමක් විතරයි. එහෙනම් මේ ජේසුස් වහන්සේ ඔයාගේ ජීවිතේට පළඳ ගත්තාම මේ දෙවියන් වහන්සේ ඔයාගේ ජීවිතය එකින් එක වටිනාකම් අමුණලා ඔයාව වටිනා මාලයක් කරනවා. ඔයාව වටිනා වස්ත්‍රයක් කරනවා. ඔයාව වටිනා කෙනෙක් බවට පත් කරනවා. එහෙනම් එදා ඔයාව සුළු කරපු අය, එදා ඔයාට hina වෙච්ච අය, එදා ඔයාව එපයි කියලා අහක දාපු අය දවසක ඔයාගේ දිහා බලයි. ඒ අයටත් ස්වාමින් වහන්සේ උගන්වන එක පාඩමයි ස්වාමින් වහන්සේ වෙතට වෙන්න ආලෝකයේ දරුවෙක් වෙන්න. ඒ ආලෝකයේ විහිදෙන එක කවදාවත් කාටවත් නවත්තන්න බෑ. එහෙනම් ඔයාගේ ජීවිතය ලුණු වගේ කරගන්නවා කියන්නේ ඒකයි. ලුණු වගේ කරගන්න කියන අපවිත්‍රතම් වලින් පවිත්‍ර වෙලා හැමෝගෙම ජීවිතවලට රසකාරකයක් වෙන්න පුළුවන්. හැමෝගෙම ජීවිත රසවත් කරන්න ඔයාට පුළුවන්. ඔයා කොච්චර වටින කෙනෙක්ද? එහෙනම් පොළවේ ලුණු කිව්වේ දෙවියන් වහන්සේ අන්න ඒ වගේ දරුවන්ට. ජේසුපීට